සුබ දවසක් ඔයාලා හැමෝටම. මල්කැගුලි YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඔයාලට රුබික් කියුබ් එකක් කිසිම ගැටලුවක් නැතුව හදාගන්න ඕන නම් මේ වීඩියෝ එක පොඩ්ඩක්වත් ස්කිප් නොකර දිගටම බලන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයාලට රුබික් කියුබ් එකක් හදන්න අනිවාර්යෙන් දැනගන්න ඕන සූත්‍ර දෙක තමයි දකුණත් සූත්‍රය හා වමත් සූත්‍රය කියන්නේ. අපි දැන් බලමු දකුණත් නීතිය කරන්නේ කොහොමද කියලා. මුලින්ම උඩට, වමට, යටට, දකුණට. මෙන්න මේ විදියට ඔයාලා වේගෙන් කරන්න මේ සූත්‍රය පුරුදු වෙන්න ඕනේ. හරි. දැන් අපි බලන්න ඕනේ වමත් නීතිය කොහොමද කරන්නේ කියලා. මුලින්ම අපි වම් පැත්තෙන් උඩට, දකුණට, යටට, වමට. අයිමත් උඩට, දකුණට, යටට, වමට. හරි. මේ විදියට ඔයාලා වමන් නීතියත් වේගෙන් කරලා පුරුදු වෙන්න ඕන. අපි දැන් කැටේ මික්ස් කරගෙන ඉමු. හරි. දැන් අපි රුබික් කියුබ් එක මික්ස් කරගෙන තියෙන්නේ. දැන් අපි බලමු රුබික් කියුබ් එක හදන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් මම රුබික් කියුබ් එක හදන්න පටන් ගන්නේ සුදු පැත්තෙන්. මොකද සුදු පැත්ත අපිට හදන්න ලේසි වගේම ටිකක් කැපිලා පේනවා. ඉතින් මුලින්ම අපේ සුදු පැත්තට විරුද්ධ පැත්ත හරව ගන්නවා. ඒ කියන්නේ සුදු පැත්තට විරුද්ධ පැත්ත තමයි කහ පැත්ත. අපි කහ පැත්ත හරවගමුකෝ. හරි. දැන් අපි කහ පැත්තේ ක්‍රොස් එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ ඒක හදාගන්න ඕනේ සුදු පාටි. හරි. දැන් අපි එතෙන්ට ක්‍රොස් එකක් හදලා බලමු. හරි. දැන් ඔන්න මේ විදියට මෙහෙම එතෙන්ට ගත්තා. ඊට පස්සේ අපි තව එකක් එතෙන්ට ගමු. හරි. අපි දැන් අනිත් ඒවත් හදලා බලමු. මේ තියෙන්නේ. හරි. එතෙන්ට ගත්තා. මේ පැත්තේ එකක් තියෙනවා. අපි ඒකත් කරකවල මෙතෙන්ට ගමු. තව එකයි අපිට හදන්න තියෙන්නේ. බලමු. හරි. ඒකත් හැදුවා. දැන් අපි කහ එක්ක වටේට සුදු පාට ක්‍රොස් එකක් හදාගෙන ඉවරයි. දැන් අපි ඒක මේ සුදු පැත්තට ගමු. අපි කහ පැත්තේ හදපු සුදු ක්‍රොස් එක මේ විදියට සුදු පැත්තට ගන්න ඕන නම් මුලින්ම සුදු එකට යටින් තියෙන පාටට ඒ මැද තියෙන පාට සමාන කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔය දැන් අපි තෝරගත්තේ නිල් පාට. දැන් අපි නිල් පාටට මෙන්න මේ විදියට කරකව ගන්න ඕනේ. දැන් අපි ඒක එහෙම්ම යටට කරකවනවා. හරි. දැන් එතන සුදු හැදුනා. මේ තියෙන්නේ. හරි. දැන් අපි මේ සුදු පාටයට යටින් තියෙන කොළ පාට. ඉතින් ඒකට අපි මේ පාට සමාන කරගන්න ඕනේ. හරි. දැන් අපි ඒක සුදු පැත්තට කරකවමු. දැන් මේ දෙක හරි. දැන් අපිට රතු මෙතනම හැදිලා තියෙන්නේ. කියන්නේ අපි එහෙනම් ඒක කරකව ගන්න ඕනේ. ඔන්න කරකව ගත්තා. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ තැඹිලි. අන්න එතෙන්ට කරකව ගත්තා. හරි. ඒ දෙකත් සමානයි. දැන් අනිත් පැත්ත කරකවමු. දැන් සුදු ක්‍රොස් එක අපි හදාගත්තා. දැන් හරි. දැන් අපි මෙන්න මේ මුළු ටික හදාගමු. මේ මුල්ලට එන්න ඕන පාටවල් තුන තමයි සුදු, රතු, කොළ. මෙන්න මේ පාටවල් තුන තමයි මේ මුල්ලට එන්නේ. අපි බලමු මේ පාටවල් තුන තියෙන මුල්ල. හරි. මේ තියෙන්නේ. මේ මුල්ල අපි ඒ මුල්ල එන්න ඕන තැන උඩට මෙහෙම එකක් කරකවලා ගමු. හරි. දැන් මේ පාටවල් තුන හරි. මෙතෙන්ට මුල්ල ආවා. හරි. දැන් අපි අර කලින් කියලා දුන්න දකුණත් නීතිය යූස් කරලා මේක කරලා බලමු. කීප වතාවක්ම අපි මේ විදියට කරලා මෙන්න මේ මුල්ල ගාන්ට මෙතෙන්ට හදාගත්තා. දැන් අපි ඊළඟ මුල්ල බලමු. ඊළඟ මුල්ලට එන්න ඕන පාටවල් ටික තමයි නිල්, රතු, සුදු. දැන් අපි ඒක මෙතන තියෙන එක
ඒ කියන්නේ අපි දකුණන් නීතිය යූස් කරලා ඒක අපි මේ හරි පැත්තට හරවලා ගන්න ඕන. කිප වතාවක් මේ විදියට කරලා මෙන්න මේ විදියට මේක පල්ලෙහාට ගත්තම ඒක ඉතින්ට ගාන්ට හැදිලා ආවා. හරි. දැන් අපි දෙකක්ම හදාගෙන ඉවරයි. දැන් මේක බලමු. හරි. ඒක බලන්න. තැඹිලි, නිල්, සුදු. හරි. දැන් අපි මේ මුල්ල හොයාගමු. මේ තියෙන්නේ මෙන්න මේ මුල්ල තමයි. ඒක අපි දකුණන් නීතිය යූස් කරලා උඩට ගමු. හරි. දැන් අපි දකුණන් නීතිය එකක් කරලා ඒක උඩට අරගෙන ඒක එන්න ඕන තැනට උඩට ගත්තා. හරි. දැන් අපි ආයිමත් දකුණන් නීතිය යූස් කරලා ඒක එන්න ඕන තැනට ගමු. කීප වතාවක්ම කරාට පස්සේ මෙන්න මේ විදියට ඒ මුල්ල මෙතෙන්ට එනවා. දැන් අපි ඊළඟ එක බලමු. කොළ, තැඹිලි, සුදු. හරි. ඒක මෙන්න උඩටම උඩ තියෙනවා. හරි. දකුණන් නීතිය එක සැරයක් කරා ඒක ආවා. දැන් අපි පළවෙනි ලේයර් එක හදාගෙන ඉවරයි. අපි දැන් බලමු දෙවෙනි ලේයර් එක කොහොමද හදන්නේ කියලා. ඒක මෙන්න මේ විදියට මැදට තමයි අපිට ඕන කරන පාටවල් ටික දාගන්න තියෙන්නේ. කහ පාට මෙන්න මේ කහ පාට උඩ පැත්ත තියෙනවා. අපි හොයන්න ඕන මේ කහ පාට නැති එක. මෙහෙම හොයලා කහ පාට නැති ඒවා හොයන්න. මේකේ කහ තියෙනවා, මේකෙත් තියෙනවා, මේකෙත් තියෙනවා, මේකේ නැහැ. හරි. එතකොට අපි කරන්න ඕන යට තියෙන කොළනේ කොළ පාටට මේක මැච් කරන්න ඕන. හරි. ඔන්න ගාන්ට ඒක මැච් වුණා. දැන් උඩ තියෙන්නේ තැඹිලි නිසා ඒක වැටෙන්න ඕන දකුණු පැත්තටනේ. හරි. ඒක වැටෙන්න ඕනේ දකුණු පැත්තට. ඒක දකුණු පැත්තට එන්න ඕන නිසා අපි ඒක වම් පැත්තට, ඒ කියන්නේ විරුද්ධ පැත්තට එකක් කරකවනවා. හරි. දැන් අපි දකුණු පැත්තට ඒක දාන්න ඕන නිසා දකුණන් නීතිය එක සැරයක් කරන්න ඕන. හරි. එහෙම කරාට පස්සේ ඒක වැටෙන්න ඕන. ඒක අයිමත් දකුණු පැත්තට සම්පූර්ණයෙන්ම හරව ගන්න ඕන. හරි. දැන් අපි වමන් නීතිය එක සැරයක් කරන්න. දැන් ඒක මෙතෙන්ට ගාන්ට ඇවිල්ලා තියෙනවා. හරි. අපි තව බලමු කහ නැත්තම මොකද කියලා. තියෙනවා, එකෙත් තියෙනවා, එකෙත් තියෙනවා. මේකේ නෑ. හරි. එහෙනම් අපි ඒක මැච් කරමු. අන්න හරි. දැන් මේක සමානව මෙහෙම ඇවිල්ලා තියෙනවා. දැන් ඒක වැටෙන්න ඕනේ වම් පැත්තට. වම් පැත්තට වැටෙන්න ඕන නිසා ඒක විරුද්ධ පැත්තට, ඒ කියන්නේ දකුණු පැත්තට එකක් කරකවන්න ඕනේ. හරි. කරකැවුවට පස්සේ වම නීතිය එක සැරයක් කරන්න ඕනේ. හරි. දැන් ඒක සම්පූර්ණයෙන් වම් පැත්තට හරව ගන්න ඕනේ. වමන් නීතිය කරපු නිසා වම් පැත්තට සම්පූර්ණයෙන්ම හරව ගන්න ඕනේ. හරි. දැන් දකුණන් නීතිය එක සැරයක් කරලා ඒක මෙතෙන්ට ගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් බලමු තව කහ තියෙන්නේ. කහ නැත්තේ මොකද කියලා. එකෙත් තියෙනවා, එකෙත් තියෙනවා, එකෙත් තියෙනවා. ඒ හැම එකේම තියෙනවා. ඒ කියන්නේ මැදකට තමයි වැටිලා තියෙන්නේ. මේ දෙකේ තමයි තියෙන්නේ. හරි. ඒක දැන් අපි උඩට ගන්න ඕන. ඒකට කරන්න තියෙන්නේ ආයිමත් දකුණන් නීතිය කරන එක. ඒක උඩට ගන්න අපි දකුණන් නීතිය කරමු. එක සැරයක්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් වමන් නීතිය කරලා ඒක යටට ගන්න. බලාගන්න. හරි. දැන් බලන්න අපිට ඕනුන එක ඒක උඩට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ඒක අවශ්‍ය පාටට මැච් කරලා බලමු. හරි. රතු පාටට ඒක මැච් වුණා. දැන් ඒක වැටෙන්න ඕන දකුණු පැත්තට.
ඒක නිසා අපි විරුද්ධ පැත්තට එකක් කරකවන්න ඕන. හරි. කරකවලා අපි දකුණ නීතිය එක සැරයක් කරන්න ඕන. ඊට පස්සේ දකුණ නීතිය කරපු නිසා දකුණු පැත්තට සම්පූර්ණයෙන් හරවගෙන වම නීතිය එක සැරයක් කරන්න ඕන. හරි. දැන් ඒකත් මෙතෙන්ට ඇවිල්ලා දැන් අපිට තියෙන්නේ තව එකයි. හරි. දැන් අපි ඒක තැඹිලි පාටට මැච් කරගමු. හරි. දැන් ඒක වැටෙන්න ඕන දකුණු පැත්තට නේද? ඒක නිසා අපි ඒක විරුද්ධ පැත්තට, ඒ කියන්නේ වම් පැත්තට එකක් කරකවලා දකුණ නීතිය එක සැරයක් කරන්න ඕන. හරි. දැන් අපි දකුණ නීතිය කරපු නිසා දකුණට සම්පූර්ණයෙන් හරවලා වම නීතිය එක සැරයක් කරන්න ඕන. හරි. දැන් අපි දෙවැනි ලේයර් එකත් සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. හරි. දැන් අපිට තියෙන්නේ තුන්වෙනි ලේයර් එක හදාගන්න. ඒක හදාගන්නත් ඕනේ අර අපි සුදු පැත්ත හැදුවා වගේ කහ පැත්ත හදාගන්න තියෙන්නේ මුලින්ම ක්‍රොස් එක. අපි දැන් ක්‍රොස් එක හදලා බලමු. රුබික් කියුබ් එක මෙන්න මේ විදිහට තියාගෙන එක සැරයක් දකුණු පැත්තට එකක් කරකවන්න ඕන. ෆේස් එක කරකවලා දකුණ නීතිය එක සැරයක් කරන්න ඕන. කරාට පස්සේ මෙන්න මේ විදිහට මේක ආයෙමත් ආපස්සට එකක් කරකවන්න ඕන. දැන් අපිට ක්‍රොස් එකේ තව දෙකයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. දෙකක් හැදිලා තව දෙකයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අපි මේ දෙක මෙන්න මේ පැත් මේ විදිහට තියාගෙන ආයෙමත් අපි එකක් දකුණට කරකවලා දකුණ නීතිය කරන්න ඕන. බලන්න. හැබැයි මෙතන මේක කහ පැත්ත දකුණු පැත්තට වැටිලා නැති නිසා අපි ආයෙමත් සැරයක් දකුණ නීතිය කරලා කහ එක දකුණු පැත්තට අරගෙන මෙන්න මේ විදිහට ආපහු මේක උඩට ගන්න ඕනේ. බලන්න. දැන් අපේ ක්‍රොස් එක හැදිලා. දැන් තියෙන්නේ අපිට මෙන්න මේ මුළු හතර හදා ගන්න. මෙන්න මේ මුළු හතර. හරි. අපි මේකට මෙන්න මුලින්ම මෙන්න මේ විදියට එක සමාන කරගන්න ඕන. එකක් සමාන එක මුල්ලක් හරි ගිහිල්ලා බලමු අනිත් ඒවා සමාන නෑ. මෙහෙම කරකවල බලන්න ඕන. මේ මුල්ලත් හැදිලා. මේ මුල්ලත් හැදිලා. බලන්න මුළු දෙකක් හැදිලා. කියන්නේ හැදිලා නැති මෙන්න මේ මුළු දෙක. ඒ දෙක මේ විදියට දකුණු පැත්තෙන් තියාගෙන අපි දකුණ නීතිය 3 සැරයක් කරන්න ඕන. හරි. කරලා සම්පූර්ණයෙන්ම දකුණට හරවලා වම නීතියත් 3 සැරයක් කරන්න ඕන. හරි. මෙහෙම කරකව බැලුවට පස්සේ මේ මුළු ඔක්කොම හැදිලා. හරි. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ මුළු ටික ගාන්ට පාටවලට සෙට් කරන්න මේ මුළු දෙක. ඒකට අපිට කරන්න තියෙන්නේ රුබික් කියුබ් එක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවන එක. එහෙම හරවලා හදපු නැති මුළු දෙක බලලා අපි දැන් මේ මුළු දෙක හදමු. මෙහෙම තියාගෙන දකුණ නීතිය කරන්න ඕන. මේ කහ එක යටට එනකම්. හරි. මේක කැඩුනට ඔයාලා මුකුත් හිතන්න එපා. හරි. දැන් මේක කහ එක යටට ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් අපි අනිත් එක කරන්න මෙන්න මේ විදියට ඒක කරකවලා ගන්න ඕන. කැඩුන එක. ගාන්ට හදා ගන්න අපි ආයිමත් දකුණ නීතිය කරන්න ඕන. හරි. දැන් අපි හදාගත්තා. දැන් මේ කිසි එකක් කැඩිලා නැහැ. දැන් මේ විදිහට කරකවලා අපි රුබික් කියුබ් එක හදාගත්තා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒ වගේම
වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. මාත් එක්ක දිගටම හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ රුබික් කියුබ් එක මේ විදියට හදලා රුබික් කියුබ් එක හැදුන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට සුබ දවසක්.